සුබ දහවලක් වේවා සියලු දෙනාටම වැඩමව වදාළ ඉහාව පුරාණ විහාරස්ථානයේ ගෞරවනීය ස්වාමින් වහන්සේ ප්‍රදාන මේ අවස්ථාවට සබමිනි සම්භාවනීය ආරාධිත සියලු දෙනාගෙන්ද ඒ වගේම පුවක්ගොඩ අපේ ප්‍රදේශයේ සියලුම දෙනාගෙන් අවසරයි මඩොල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ප්‍රථම ග්‍රාම සංවර්ධන වැඩසටහන ඉහාව කොට්ටාසේ පුවක්ගොඩ මාර්ගය අප ඉදිරියෙන් තිබෙන පුවක්ගොඩ මාර්ගය කාපට් කිරීමේ සමාරම්භක උත්සවයටයි ඔබ අප සියලු දෙනා සම්බන්ධ වෙලා සිටින්නේ. මුලින්ම න්‍යාය පත්‍රානුකූලව තිබෙන්නේ මෙම වැඩසටහනේ සමාරම්භයේ සම්පූර්ණ කරමින් මංගල පහන් සිළුව දැල්වීම නැත්නම් පොල් තෙල් පහන දැල්වීමේ කාර්යය තිබෙන්නේ. පොල් තෙල් පහන දැල්වීම සඳහා මම මුලින්ම ආරාධනය කරනවා මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එයාගේම ශ්‍රේෂ්ඨ අධිකරණ නීතිඥ එච්.එම්. සරත් කුමාර ගරු මන්ත්‍රීතුමාට එවැගේම මඩොල්ල ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමන් ඇතුළු සියලු මැති අතිථිතුමන්ලාට අපි තාම ගෞරවයෙන් ආරාධනය කරනවා. එවැගේම මඩොල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රී විශේෂයෙන්ම ඉහාව කොට්ටාසේ නියෝජනය කරන එම් පුංචි බණ්ඩා ගරු මන්ත්‍රීතුමාට අපි ආරාධනය කරනවා. එවැගේම මාර්ග සංවර්ධන අධිකාරී බිබිල විධායක ඉංජිනේරු මැතිතුමනි ඔබතුමාට අපි ඉතාම ගෞරවයෙන් ආරාධනය කරනවා. එවැගේම බිබිල මාර්ග සංවර්ධන අධිකාරී කාර්මික නිලධාරීතුමනි ඔබතුමාට ඒතුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම අපි ඉතාම ගෞරවයෙන් ආරාධනය කරනවා. මොනරාගල ප්‍රධාන විධායක ඉංජිනේරු කාර්යාලයේ ගරු මැතිතුමනි ඔබතුමාට අපි ගෞරවයෙන් ආරාධනය කරනවා. ඒ වගේම ඉහාව වසමේ ග්‍රාම නිලධාරීතුමියට අපි දැඩි සහෝදරත්වයෙන් ආරාධනය කරනවා පොල් තෙල් පාන දැල්වීමට. ඒ වගේම ගංගොඩගම වසමේ ග්‍රාම නිලධාරීතුමා ඉන්නවා. එතුමාටත් අපි ගෞරවයෙන් ආරාධනය කරනවා. ඒ වගේම ඉහාව වසමේ සංවර්ධන නිලධාරීතුමියට ඒ වගේම ඉහාව වසම් සභාවේ ගරු සභාපති ප්‍රමෝද් කරුණාරත්න මැතිතුමාට ඒ වගේම ඉහාව වසම් සභාවේ ගරු ලේකම්තුමා ගරු භාණ්ඩාගාරිකතුමා ඒ වගේම මඩොල්ල මධ්‍ය මහා විද්‍යාලයේ ආචාර්ය ප්‍රභාත් චින්තක මහත්මයාට මඩොල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විශ්‍රාමලත් පරිපාලන ග්‍රාම නිලධාරී ඩී.එම්. ජයතිලක මැතිතුමාට ඒ වගේම මඩොල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමුද්‍රි සංවර්ධන නිලධාරී කුලසිරි මහත්මයාට ඒ වගේම වාණිජ හා වෙළඳ හා ආහාර සුරක්ෂිත සම්පකාර නියෝජ්‍ය අමාත්‍ය තුමාගේ සම්බන්ධීකරණ ලේකම් කාර්ය මණ්ඩල ප්‍රධානී රංජිත් අමරසිංහ මැතිතුමාට ඒ වගේම ඉහාව වසම්බාරයේ අපේ ගෞරව පොලිස් නිලධාරීතුමා ඇතුළු ඒ සම්භාවනීය පිරිසට අපි ඉතාම ගෞරවයෙන් ආරාධනය කරනවා පොල් තෙල් පාන දැල්වීම සඳහා මේ මොහොතේ.
Yan, lanjut. ඒ වගේම අපි ආරාධනය කරනවා දෙමාපිය දෙපළකට ආරාධනය කරනවා මේ පොතේ පහන දෙල්ලීමේ කාර්යයට සම්බන්ධ වෙන්න ප්‍රදේශයේ ආදරණීය දෙමාපියන් දෙපළකට Kapur gaal gitu ya. Kayak ada kapur gaal gitu. මීළඟට මේ සභාවේ ආරාධිත පිරිස ඇතුළු සියලු දෙනා පංචශීලයේ පිළිපදීම සඳහා අපි ගෞරවයෙන් ආරාධනය කළා යාව පුරාණ විහාරාධිපති ඒ වගේම අම්පාර හයකරුව ශ්‍රී සරණංකරාරාම විහාරාධිපති ඒ වගේම කඳුඩපංගුව මධ්‍ය මහා විද්‍යාලයේ ආචාර්ය ඒ වගේම යාව කොට්ටාසේ මහජන ආරක්ෂක කමිටුවේ අනුශාසක පූජ්‍ය නැවගල සාරද මහමිපාණන් වහන්සේට උන්වහන්සේ විහාරස්ථානයේ විශේෂ පින්කම් මාලා පැවැත්වෙන නිසා උන්වහන්සේ නියෝජනය කරමින් අපේ ගෞරවනීය පොඩි හාමුදුරන් වහන්සේ මේ වැඩසටහනට යෙදුණා. අපි ගෞරවනීය ස්වාමින් වහන්සේ ඉතා නමස්කාර පූර්වකව පාද නමස්කාර පූර්වකව පිළිගනිමින් ගෞරවනීය පොඩි හාමුදුරන් වහන්සේට අපි මේ අවස්ථාවේදී ඊටම ගෞරවයෙන් ආරාධනය කරනවා පැමිණි පිරිස පංචශීලයේ පිළිපදීම සඳහා අවසරයි අපි හමුදුනා. නමස්කාරය. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං